අදත් මගේ channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද ඔයාලට oats වලින් හදන රටඉදි කේක් එකක recipe එකක් අරගෙන ආවේ. මේකට සීනිවත් පිටිවත් අවශ්‍ය වෙන්නේ නැහැ. ගොඩාක් soft එකට හදාගන්න පුළුවන් රසම රස කේක් එකක්. බලමු කොහොමද හදන්නේ කියලා. මම මේකට රටඉදි ග්‍රෑම් 240ක් අරගෙන තියෙනවා. රටඉදි වල තියෙන ඇට ඉවත් කරලා අරගන්න. දැන් මේකට රත් කරගත්ත කිරි මිලිලීටර් 350ක් එකතු කරගන්න. එකතු කරගත්තට පස්සේ මේක පැය භාගයක් විතර පෙඟෙන්න තියලා තියන්න. දැන් මම මෙතන කෙසෙල් ගෙඩි දෙකකුත් අරගෙන තියෙනවා. පැය භාගයක් විතර ගියාට පස්සේ අපිට මේ රටඉඳි ටික බ්ලෙන්ඩ් කරගන්න ඕන. මේක හොඳටම බ්ලෙන්ඩ් කරගන්න. අතරමැදදී ඒකට අපි ලෑස්ති කරලා තියාගත්තු කෙසෙල් ගෙඩි දෙකත් එකතු කරගෙන ආයෙත් හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. මේ ටික හොඳින් බ්ලෙන්ඩ් වුණාට පස්සේ ටිකක් ලොකු භාජනයකට දාගන්න. දැන් අපිට මේකට බටර් ග්‍රෑම් 100ක් අවශ්‍ය වෙනවා. ඔයාට මේ බටර් ටික ඩබල් බොයිල් ක්‍රමයට හරි මයික්‍රෝවේව් එකේ හරි දිය කරගෙන එකතු කරගන්න පුළුවන්. බටර් නැත්නම් ඔයාට ඒ වෙනුවට තෙල් වර්ගයක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. දැන් රටඉදි මිශ්‍රණයට එක බිත්තරයක් එකතු කරගෙන මේක හොඳින් කලවම් කරගන්න. ඒකටම වැල්ල තේ හැන්දකුත් එකතු කරගන්න. එකතු කරගෙන මේ ටික ආයෙත් හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ ඒකටම අපි දිය කරගත්ත බටර් එක නිමිලද කියලා බලලා එකතු කරන්න. බටර් නැත්නම් පිරිසිදු සුදු පොල් තෙල් හරි එළවලු තෙල් හරි මේකට එකතු කරන්න. එකතු කරගෙන මේ ටික හොඳින් කලවම් කරගන්න. දැන් මම මෙතන oats ග්‍රෑම් 100ක් අරගෙන තියෙනවා. ඒත් එක්කම මෙතන ආමන්ඩ් පවුඩර් ග්‍රෑම් 40ක් අරගෙන තියෙනවා. ඔයාට ආමන්ඩ් පවුඩර් නැත්නම් ඒ වෙනුවට oatsම ගන්න පුළුවන්. එහෙමනම් oats ග්‍රෑම් 140ක් අරගන්න. දැන් මේ ටික රටඉදි මිශ්‍රණයට එකතු කරගන්න. ඒකටම ලුණු තේ හැඳි භාගයක් එකතු කරගන්න. ඒකටම බේකින් පවුඩර් තේ හැඳි එකක් එකතු කරගන්න. බේකින් සෝඩා තේ හැඳි භාගයක් එකතු කරගන්න. දැන් මේ ටික හොඳින් කලවම් කරගන්න. මේක හොඳ උකු ගතියකට එනකම් හොඳින් කලවම් කරගන්න ඕන. ඊට පස්සේ මේකට කොකෝවා පවුඩර් මේස හැඳි දෙකක් එකතු කරගන්න. හලලා එකතු කරගන්න. මම මේකට එකතු කරන් තියෙන්නේ පැන් රස නැති කොකෝවා පවුඩර්. කොකෝවා පවුඩර් එකතු කරගෙන ආයෙත් හොඳින් කලවම් කරගන්න මේක. දැන් බැටර් එක හොඳින් උකු වෙන ගානට කලවම් කරගෙන මම ඒකට කපාගත්තු වෝල්නට්ස් එකතු කරගන්නවා. ඔයාට මේකට ඕනනම් කජු උනත් එකතු කරගන්න පුළුවන්. කැමති දෙයක් එකතු කරගන්න ඔයාගේ රස අනුව. දැන් මේ ටික හොඳින් කලවම් කරගන්න ආයේ. දැන් මේ ටික හොඳින් කලවම් වුණාට පස්සේ ඔයාගේ කේක් තැටියට මේක එකතු කරගන්න. කේක් තැටිය බේකින් පේපර් එකක් දාලා ලෑස්ති කරලා තියාගන්න අමතක කරන්න එපා. දැන් ටූත් පින් එකකින් හරි එහෙම නැත්නම් හැඳි මිටකින් හරි මේක පොඩ්ඩක් මේ විදිහට නීට් කරගන්න. අන්තිමට මේක දෙපාරක් විතර මේ විදිහට ටැප් කරගන්න අමතක කරන්න එපා. දැන් කේක් එක සෙල්සියස් අංශක 180 ප්‍රීහීට් කරගෙන විනාඩි 40ක් විතර බේක් කරගන්න. oven එකෙන් එළියට ගන්න කලින් කේක් එක අමු නැද්ද කියලා බලලා එළියට ගන්න. oven එකෙන් oven එකට වෙලාවල් වෙනස් වෙන නිසා. oven එකෙන් එළියට ගත්තට පස්සේ කේක් ට්‍රේ එකෙන් කේක් එක එළියට අරගෙන නිවෙන්න තියන්න. නිවෙන්න තියද්දි කේක් එකට උඩින් කිචන් පේපර් එකක් හරි රෙදි කෑල්ලක් හරි දාලා වහලා තියන්න. එතකොට ඩ්‍රයි ගතියක් ඇති වෙන්නේ නැහැ. නිවුණාට පස්සේ කේක් එක ප්ලාස්ටික් රැපින් එකකින් ඔතලා තියන්න. එතකොට හොඳ සොෆ්ට් ගතියට තියාගන්න පුළුවන්. ඔන්න දැන් මේකේ රස බලන වෙලාවයි. ඇත්තටම මේක ගොඩාක් රසයි. ඒ වගේම හරිම සොෆ්ට්. ඔයා බිස්නස් එකක් කරනවා නම් ඔයාට මේක try කරලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් ළඟ එන උත්සව කාලෙට මේ විදිහට හදලා බලන්නකෝ. හැම කෑමකටම සීනි දාන එකේ එක කෑමක් හරි සීනි නොදා හදා ගන්න පුළුවන්නේ. මේක try කරලා බලන්න අනිවාර්යෙන්. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ආයෙත් හමු වෙනකන් සුබ දවසක් ඔයාලා හැමෝටම.